හායි ඔයාලට කොහොමද? මේ අපි ගිය ලස්සන ගමන. අපි හම්බන්තොට ගියා. හම්බන්තොට ගිහිල්ලා පොඩක් නිදහසේ ඉන්න අපි තෝරගත්තේ පාම් පැරඩයිස් හොටෙල් එක. අපි හොටෙල් එකට චෙක් ඉන් වුණේ 2ට වගේ. මේ තියෙන්නේ හොටෙල් එකේ එක රෙස්ටොරන්ට් එකක්. අපි හිටපු විලායක ගාමයි රෙස්ටොරන්ට් එක තුනේ. ඒ නිසා අපිට හරි පහසු වුණා. අපි හාෆ් බෝඩ් හිටියේ මේ දවසේ. බාත්රූම් එකක් පිරිසිදුව තිබුණා. හොටෙල් එකේ වටපිටාවත් හරිම ලස්සනයි. මේ වීඩියෝ වලින් පේන්නේ අපි හිටපු විලායක ඉස්සරහා. අපි එළියෙන් දවල්ට කෑම කාලා ආපු නිසා වොෂ් එකක් දාගෙන කිරි එකක් හදාගෙන බිව්වා හවස. දැන් ඔන්න අපේ පැංචායක බීච් යන්න හදන්නේ. මේ හොටෙල් එක ළඟමයි බීච් එක තියෙන. බීච් එකට ඇක්සස් තියෙන නිසාමයි මේ හොටෙල් එක ගත්තේ. ඉතින් ස්විමින් pool එක බීච් එක කියන්නේ පුතාගේ ෆේවරිට්ම ප්ලේසස්. ඒ නිසා අපි මේ හොටෙල් එකට එන්න හිතුවා. අපි ගිය දවසේ පොඩි වැස්සකුත් තිබුණා. ඒ නිසා රස්නියක් තිබුණේ නැහැ. අවුව නැති නිසා හරිම සනීපෙට හිටියා. පුතා සෙල්ලම් කළා. ආසාවෙන් බීච් එකට ගිහලා යාගේ සෙල්ලම් බඩුත් අපි අරගෙන ගියේ. පුතාටත් ඇති වෙනකම්ම සෙල්ලම් කරන්න දුන්න බීච් එකේ. රෑ වෙලා තමයි රූම් එකට ආවේ. ඊට පස්සේ අපි ඩිනර් එක ගන්න ගියා. මෙතන හරිම ලස්සනයි. රෑට තවත් ලස්සනයි ස්විමින් pool එකත් එක්ක. අපි ඩිනර් එකට ගත්තේ ෆ්‍රයිඩ් රයිස් එකකුයි නූඩල්ස් එකකුයි. ඒ කෑම දෙකත් හරිම රසට තිබුණා. පුතත් බඩ පිරෙන්න කෑවා. කෑම කාලා ඊට පස්සේ අපි අයිස්ක්‍රීමුත් ගත්තා. මහන්සි නිසා අපි ඉක්මනින් නිදාගත්තා. බ්‍රෙක්ෆාස්ට් එක ගන්නව උදේම අපි ඉංග්‍රීසි බ්‍රෙක්ෆාස්ට් එකක් ගත්තේ. යෝගට්, ෆෘට් ජූස්, ෆෘට්ස් වර්ග තිබුණා. ඊට අමතරව පාම් සොසේජස්, මිල්ක් ටී මේ වගේ දේවලුත් තිබුණා. ඊට පස්සේ අපි ආයෙ ගියා බීච් එක පැත්තට. ටිකක් වෙලා පුතාව තියාගෙන හිටියා. කෑම කාපු ගමන් යාට පූල් එකට බහින්න ඕනේ කිව්වා. ඒ වුණාට එකපාරට පූල් එකට යන්නේ නැතුව අපි චුට්ටක් යාව මෙහෙම තියන් ඉඳලා ඊට පස්සේ තමයි පූල් එකට ගියේ. පූල් එකේ පැයක් විතර හිටියා. පුතාට නම් ඒත් එන්න හිත තිබුණේ නැහැ. පොඩ්ඩෝ හරි ආසයිනේ ඉතින් වතුරේ බහැලා ඉන්න. රිසෙප්ෂන් එක ළඟම ගේම්ස් ප්ලේ කරන්නත් තියෙනවා. චෙස්, ටේබල් ටෙනිස් වගේ පොඩි ගේම්ස් තියෙනවා මෙතන ප්ලේ කරන්න. ඉතින් අපිට 11 කාලෙට චෙක් අවුට් වෙන්න තිබුණේ. ඊට පස්සේ අපි එතනින් ආවා. ඊට පස්සේ අපි දවසේ වෙන තැනකට ගියා. මේ දවසේම ඒක ඊළඟ vlog එකකින් අරගෙන එන්නම්. ඉතින් ඔයාලා හැමෝටම සුබ දවසක් කියලා ආදරෙන් ප්‍රාර්ථනා කරනවා.